जादू है रे जादू तेरी बातों में, सुनी सुनी काली काली रातों में तू रोशनी हो गया दिल जानिए। කොහොමද ඔයාලට අද මම පෙන්වන්න යන්නේ ඉන්දියාවේ අහමදාබාද් වල තියෙන ලොකුම ෆ්ලවර් ෆෙස්ටිවල් එක. මේක සීතල කාලයට තමයි තියෙන්නේ. ඔයාලට හිතා ගන්නවත් බැරි මේක ඉන්දියාවද කියලා. ඔය ඉස්සරහින් එනවා නේද ලස්සන ගෑල්ලා මේ කේන්ජල් කියන එක වගේ විදගෙන. ඒ තමයි මම. ඔක්කොම ලාසරේ නේද තමන් ලස්සනයි කියනකොට. කොහොම හරි කමන්නේ ඒව වැඩක් නැහැ. මේ දැන් අපි යන්නේ ෆ්ලවර් ෆෙස්ටිවල් එක පටන් ගන්න තැනට. මේ තියෙන ආච් එක මුළුමනින්ම රෝසස් වලින් හදලා තියෙන්නේ. පින්ක් රෝසස් වලින්. මාරතරන් ලුකුයි මාරතරන් ලස්සනයි. ඒ වගේම මාරම සුවඳයි. මේ තියෙන ඔක්කොම ස්ටැචුස් මේ කාටුන් චරිත දිනවට පේන දෙන චණ්ඩි ඉන්නවා, කෝස් පැටියෙක් ඉන්නවා. මේ ඔක්කොම අදලා තියෙන්නේ මල් වලින්. ඒ කියන්නේ එකක්වත් ආටිෆිෂියල් ෆ්ලවර්ස් නෙමෙයි, ඔක්කොම නැචරල් ෆ්ලවර්ස්. හරියට නුවරඑළිය ගියා වගේ නේද? මොන නුවරඑළියද? නුවරඑළිය නෙමෙයි දිව්‍ය ලෝකෙ ගියා වගේ. ඒ තරම් මාරම ලස්සනයි. කට්ටිය කියනවා ඉන්දියාව හරි ජරාවයි, ඉන්දියාව එච්චර ලස්සන නැහැ මෙහෙමයි කියලා. ඒ වුණාට මම නම් දැකලා තියෙන විදිහට ඉන්දියාව තමයි මාරම ලස්සන රටක්. ඉන්දියාව කියන්නේ වෙන රටකට යන්න ඕනේ නැහැ. මාරම විදිහට ලස්සනයි. මේ ඉතින් කොහොම හරි මම වලට පෙන්නන්නම් ඉන්දියාව කොච්චර ලස්සනයිද කියලා. මේ තියෙන්නේ අහමදාබාද් වල තියෙන ලොකුම බ්‍රිජ් එක. දැන් අපි ඉවත් බලලා දැන් අපි මේ යන්නේ ෆ්ලවර් ෆෙස්ටිවල් එකේ ස්ටැචු එක නිර්මාණ හදලා තියෙනවා මේ නැචරල් ෆ්ලවර්ස් වලින්. ඒක පටන් ගන්න මෙතන ඉඳලා තමයි. ඔය වලට ඇති පෙන්නේ මල් බොකට් එකක්. බලන්නකෝ මල් බොකට් එකේ ලොකු ඒ තරම් මාරම ලොකු එක ෆ්ලවර්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේනද කොච්චර ලොකුද කියලා. මිනිස්සුත් එක්ක බලනකොට කොච්චර ලොකුද ඒ බොකට් එක. මේ තියෙන මාරම ලස්සන මල් රතු පාට, කහ පාට, දම් පාට, කොළ පාට, නිල් පාට. මං ජීවිතේටවත් කවදාවත් දැකලා නැති මල් ಜಾති ගොඩාක් තියෙනවා මේ ඉන්දියාවේ. මේ ඉන්නේ මල් වලින් හදලා තියෙන සිංහයේ. සිංහයා කියන්නේ ඉතින් ලංකාවේ දජේ ඉන්න මූලික සත්වයනේ නේද? කොහොම හරි කමන්නේ මේ ඉන්නේ මල් සිංහයෙක්. මේ ඔක්කොම නැචරල් ෆ්ලවර්ස් තමයි. බලන්නකො මේ නැචරල් ෆ්ලවර්ස් වලින් කොච්චර දේවල් කරලා තියෙනවද? කොච්චර මේ ෆ්ලවර් ඩෙකොරේෂන් කොච්චර ලොකුයිද කියලා. අඩි 20ක් 30ක් අතර මේ ෆ්ලවර් ඩෙකොරේෂන් ලොකුයි. මේ ඔක්කොම එකක්වත් ආටිෆිෂියල් ෆ්ලවර් එකලා අරගන්නේ ඔක්කොම නැචරල් තමයි. වලට රැඳින් පේන්නේ මල් හරකෙක්. මල් හරකෙක් කියොත් කැතයි නේද? අපි කියමුකෝ ෆ්ලවර් කව් කෙනෙක්. ටිකක් පොෂ් වෙන්නත් එපා නේද? මේ තියෙන්නේ දඹදිව බුද්ධ ගයාව ආකෘතියට මල් වලින් හදලා තියෙන්නේ. දාස්පතිය මල් වලින් කහ පාට දාස්පතිය, තැඹිලි පාට දාස්පතිය අරගෙන තමයි හදලා තියෙන්නේ. තියෙන්නේ ෆ්ලවර් ඩෝල් කෙනෙක්. බලන්න කොච්චර ලස්සනද කියලා, කොච්චර මහන්සියක් දරලාද මෙයාලා මේක කරන්නේ. මේ ඔක්කොම නැචරල් ෆ්ලවර්ස්. ඒක තමයි මූලිකම මේ ලොකුම දේ. අර ඈතින් පේන්නේ සැලලිහිණියේ. ඒ ඔක්කොම ෆ්ලවර්ස් වලින් තමයි කරලා තියෙන්නේ නැචරල් ෆ්ලවර්ස්. හදලා තියෙන තනිකරම නැචරල් ෆ්ලවර්ස් වලින් රෝස් ෆ්ලවර්ස් උයි, දාස්පතිය මලුයි, මේ ඉන්දියාවට මාවෙනි වන මල් ಜಾති වලිනුයි. පුදුම විදිහට මාරම ලස්සනයි. ගොඩ සෙනග වල දන්නේ නැති ඉන්දියාව කියන්නේ ලොකුම රටක්. ඒ හින්දා පුදුම සෙනගක් තමයි ඉන්නේ. මේව බලන්න හරි අමාරුයි. තමයි මම මේව හරියට වීඩියෝ කරගත්තේ. එච්චර වලට පැහැදිලිත් නැතුව ඇති. පේන ෆ්ලවර් වලින් හදපු මර්මේඩ් කෙනෙක්.
පාට ෆ්ලවර්. ඔයාලා දැක්ක නේද? චන්ඩි අපේ කියලා ඉස්සර හිරු ටීවී එකේ කාටුන් එකක් ගියා නේද? ඒ කාටුන් චරිතය තමයි අර හදලා තිබ්බේ චන්ඩි. අර හිටි ස්පොන්ජ් බොබ් පූසෙක් ඉන්නවා. හල්ක් ඉන්නවා. ඒ වගේම රැතින් පේන්නේ ධර්මචක්‍රය අපේ කියන්නේ ඉන්දියාවේ බෞද්ධ ජනගහනය නිරූපණය කරන්න තමයි යාලා ධර්මචක්‍රය හදලා තියෙන්නේ. අර රැතින් පේන්නේ කොටියේ මල් කොටියේ. මාර විදිහට ලස්සනයි. දැන් මේ අපි ටිකක් ගියාට පස්සේ අපි 4ට විතර තමයි මෙහෙන් ගියේ. දැන් නම් මේ 6:30ට විතර රැ වෙනකොට තමයි යාලා ලයිට් දාන්නේ. ලයිට් දැම්මට පස්සේ මාරම ලයිට්නින් වලට මාරම ලස්සනයි. කියා ගන්න බෑ නිකන් තුරපුරයකට ගියා වගේ ඒ තරම් මාරම ලස්සනයි. මේ හදලා තියෙන මොනර තනිකරම natural flowers. ලොකු මොනරේ. මේ ලයිට්නින් දැම්මම තමයි මේ මල් වල මාරම ලස්සන පේන්නේ. මාරම ලස්සනට ෆ්ලෑෂ් එක දාලා තමයි දඹදිව බුද්ධ ගයාව තමයි තියෙන්නේ. මම ඔයාලට දවල් පෙන්නුවේ ඒ බුද්ධ ගයාව තමයි දැන් ওই ලයිට්නින් දාලා මේ ඉන්නේ මල් හරකා. එහෙම නැත්නම් ෆ්ලවර් කව් තමයි ලයිට්නින් දාලා තියෙන්නේ. මෙතනින් ෆ්ලවර් ෆෙස්ටිවල් එක ඉවරයි. මේ තියෙන්නේ ඒ ෆ්ලවර් ෆෙස්ටිවල් එක දෙපැත්තේ තියෙන ගාඩන් එක එක ඇනිමල් ස්ටැචු තමයි තියෙන්නේ. ඒ ඇනිමල් ස්ටැචුස් ලයිට්නින් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අහමදාබාද් වල තියෙන ලේක් එක යාලගේ. මේ ලේක් එකේ තනින් තන යාලා නැචරල් ෆ්ලවර්ස් හදලා ඩෙකරේෂන් කරලා තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. මට හරියට පැහැදිලිව නම් ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මිනිස්සු ගොඩක් ඉන්නවා බබලා දෙන්නත් එක පොඩ්ඩක් අමාරුයි මට වීඩියෝ කරගන්න. ඔයාලට පේන දින ලයිට් දැම්මම කොච්චර ලස්සනයිද කියලා. එහෙනම් guys ඔයාලා මගේ මේ YouTube වීඩියෝ එකට කැමති නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. love you bye. මසානයට අතවනලා